අද ඒ කියන්නේ 2026 මැයි 11 උදේම නැගිටලා ලෑස්ති වෙලා මේ යන්නේ හැමෝම යන්න ආස කරන තැනකට යන්න. මුලින්ම මම ඉන්න තැන ඉඳන් මාකුඹරට යන්න ඕනේ බස් එක ගන්න. වෙනදට ටොක් එකක් දාගෙන තමයි යන්නේ. ඒත් අද වෙනසකටත් එක්ක මට හිතුණා බස් එකේම යන්න. පොඩ්ඩක් වහින්න වගේ තියෙනවා. ඒත් මේ ගමන මම යන්න ප්ලෑන් කළේම ගිය මාසේ. ඒ හින්දා මොන දේ වුණත් අනිවාර්යෙන් යන්න ඕනේ කියලා මම තීරණය කළා. එහෙනම් මගෙත් එක්ක යමු. ඔන්න ඉතින් මාකුඹුර බස් ස්ටෑන්ඩ් එකට මම ආවා. මට මෙතනින් ගන්න ඕනේ මීගමුව බස් එක. උදේ 6:00ට තමයි බස් එක තියෙනවා කිව්වේ. අපි බලමු. ගමන යන්න තියෙන උනන්දුවට මම 6:10 වගේ වෙනකොට මෙතෙන්ට ආවා. කොහොම හරි 6:00 වෙද්දි බස් එක නම් ආවා. හැබැයි ඒ බස් එකේ අපේ කිව් එකේ හිටපු හැමෝටම යන්න බැරි වුණා. ටික දෙනෙක් නගිනකොට බස් එක ෆුල්. ඉතින් මාකුඹුරේ මීගමුව බස් එකේ නැග්ගට මීගමුවට යනකම් බස් එකේ යන්නේ නැහැ. මීගමුවටම ගියොත් එහෙම මට ඊළඟ බස් එක ගන්න වෙනම රූට් එකකට යන්න වෙනවා. ඒ නිසා 18:90න් මම බැස්සා. ඊළඟ බස් එක එතනින් ගන්න ඕනේ. ඊළඟට මට ගන්න ඕන වෙලා තිබ්බේ හලාවත බස් එක. අනිත් බස් එකෙන් බහිනකොටම මට හලාවත බස් එකක් හම්බුණා. ඉතින් දැන් මේ එකේ නැගලා යන ගමන් ඉන්නේ. හලාවත බස් එකේ යන ගමන් පුංචි බඩගින්නක් ඇවිල්ලා මම බිස්කට් එකක් දාගෙන ගියා. මම ඒක කන්න ගත්තා. ඒ යන ගමන් කලින් ගිහින් තිබ්බට හරියටම බහින තැන මට මතක නැහැ. ඒ හින්දා මැප් එක පොඩ්ඩක් බැලුවා තව කොච්චරක් දුර යන්න තියෙනවද කියලා. මේ වෙලාවේ නම් මට කිලෝමීටර් 8ක් වගේ යන්න තිබ්බා. ඒ හින්දා දැන් මැප් එක තියෙන හින්දා බය නැහැනේ. කන්ඩක්ටර්ට කියලා තිබ්බට මැප් එකත් එක්ක යන එක සේෆ් කියලා මට හිතුණා. ඉතින් මැප් එකත් බලාගෙන මම යන්නේ කොහෙද කියලා බලමු. හලාවත බස් එකේ ගිහිල්ලා මම මාරවිල හන්දියෙන් තමයි බැස්සේ. මාරවිල හන්දියෙන් බැහැලා මට යන්න ඕන තැනට හැරෙන පාර ගාවින් ත්‍රිවිල් එකකට නැග්ගාම ඒගොල්ලෝ දන්නවා ගිහින් දාන්න ඕනේ කොතෙන්ටද කියලා. එයාලට කියන්න ඕනේ නැහැ මට යන්න ඕනේ මෙතෙන්ට කියලා. ඒ තරමට එයාලා දන්නවා ඒ ලොකේෂන් එකට තමයි හැමෝම යන්නේ කියලා. මොකද ඒ තරම් ප්‍රසිද්ධ තැනක්, හැමෝම යන්න ආස තැනක්, හරිම සාමකාමී තැනක්. ඉතින් අපි ගිහිල්ලා බලමුකෝ කොහෙටද අපි මේ යන්නේ කියලා. අපි මෙතෙන්ට එනකොට උදේ 8:00ට 9ට වගේ ඇති. පුදුම බඩගින්නක් තිබ්බේ. එහෙනම් ඉස්සෙල්ලාම ගියේ කන්න. අපි කෑම කන්න ගියේ එතන බීච් එක පැත්තට යද්දි තියෙනවා අජිත් අයියාගේ වාඩිය කියලා තැනක්. එතනට ගියාම එතන මෙන්ෂන් කරලා තියෙනවා සල්ලි කිසිම දෙයක් ගන්න නැහැ කියලා. ඒ වුණාට එතන වාඩි වෙලා බත් එක දිගෑර ගන්නකොටම ටිකට් පොතක් අරගෙන ආවා. එක්කෙනෙක්ට ටිකට් එක 50යි කියලා. ඉතින් අපි ඒ ටිකට් එකත් අරගෙන ඉක්මනට කන්න කියලා බත් එක දිගෑරියා. මගෙත් එක්ක ආපු අනිත් නංගි තමයි කෑම හොයාගෙන වෙත් තිබ්බේ. මොකද මට උදේට යන්න කම්මැලි. බත් එකේ තිබුණා රස පරිප්පුවකුයි, රසම රස පොල් සම්බෝලකුයි, හාල් මැස තෙල් දාලා තිබ්බා. සැරම සැරට හදලා තිබ්බා. හැබැයි මාරම රසයි. මේ වගේ බීච් එකක් දිහා බලාගෙන කෑම කනවා කියන්නේ ඒක වෙනමම ෆීලින් එකක්. අද ක්ලයිමේට් එකත් එක්ක ඒක මාරම ලස්සනයි. අද අවුවත් නැති වැස්සත් නැති ලස්සන ක්ලයිමේට් එකක් තිබ්බේ. හැබැයි චූටි පොදයක් යනවා. ඒක මාරම ලස්සනයි. එතෙන්ට ගිහිල්ලාම බලන්න ඕනේ. හරිම සාමකාමී නිස්කලංක තැන. ඇත්තටම මට හරි ආස හිතුණා. මොකද මම එතෙන්ට ගියේම මගේ හිතට හරි නැති හින්දා. හිත ටිකක් නිදහස් කරගන්න ආස හින්දා. අපි දැන් කාලා ඉවර වුණා. කාලා ඉවර වෙලා අතත් සෝදගෙන බීච් එකට පස්සේමු කියලා අපි ආපු තැනට යන්න පිටත් වුණා. අපි දැන් බලමු අපි කොහෙටද මේ ආවේ කියලා. දැනටමත් ඔයාලා දන්නව ඇති කොහෙටද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එතෙන්ට ආවම එන්ට්‍රන්ස් එකේදීම හිතට මාර සැනසීමක් දැනෙන්නේ. ඒක කියලා ඉවර කරගන්න පුළුවන් සැනසීමක් නෙමෙයි. මම දන්නේ නැහැ ඇයි කියලා. ඇත්තටම මාරම සැනසීමයි. එතෙන්ට ගිහිල්ලා මුලින්ම අපි ඉටිපන්දම් ගත්තා. ඉටිපන්දමේ යාඥා පොතක් ගත්තා. අරගෙන එතෙන්ට ගිහිල්ලා යාඥා කරන්න ගත්තා. ඇත්තටම මම හිතේ තිබ්බ ගොඩක් දේවල් කිව්වා. කියන්නේ කාට හරි කියනවට වඩා ඒ කියන්නේ කාට හරි කියනවා වගේ හැඟීමක් දැනෙනවා එතන ගිහිල්ලා හිතේ තියෙන හැමදේම කියද්දී.
ඒක ඇත්තටම මාරම සැනසීමක්. ඒක වචන වලින් කියලා ඉවර කරගන්න බෑ. එතන එන්ට්‍රන්ස් එකේම ගහලා තියෙන්නේ වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න කියලා. ඒ පාඩම ඇති එතෙන්ට ගියාම කොච්චර සැනසීමක් දැනෙනවද කියලා හිතන්න. ඊළඟට අපි ආයෙම බීච් එක පැත්තට ගියා. බීච් එක පැත්තට ගියේ මෑණියන්ගේ පිළිම ගාවට. එතනත් යාඥා කරන්න පුළුවන්. ඒ හින්දා එතෙන්ටත් ගියා. එතෙන්ට ගිහිල්ලත් මෑණියන් දිහා බලාගෙන ඉන්නකොට හිතට මාර සැනසීමක් දැනෙනවා. ඇත්තටම අනේ මන් දන්නේ මම බෞද්ධ කෙනෙක්. නමුත් මම ඒ ආගමට සහ ඒ ආගමේ තියෙන සාමකාමී බවට මාර ආසයි. ඒකයි මම ඒ වගේ තැන් වලට යන්නේ. ඇත්තටම හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ. ඔයාලත් ගිහිල්ලා නැත්තම් ගිහිල්ලා බලන්න. ගිහිල්ලා තියෙන කට්ටිය දන්නවා ඇති හිතට කොච්චර සැනසීමක් දැනෙනවද කියලා. ඇත්තටම යන්න අමාරුත් නැහැ. ගිහිල්ලා බලන්නකෝ. මං ඉතින් හිතේ තිබ්බ දුක, එතකොට මගේ තිබ්බ මානසික වදයක් ඔළුවේ තිබ්බා. ඒක හැමදේම නිදහස් කරගන්න මම හැමදේම මගේ යාළුවෙක්ට වගේ මම මෙතන කියලා හිත මාර විදිහට නිදහස් කරගත්තා. නැත්තම් අද වෙනකොටත් මම ඉන්නේ මානසික පීඩනයමයි. අද වෙනකොට ඇත්තටම මට හිතේ තිබ්බ ලොකු මානසික පීඩනය නැහැ. අද මම අර ඉස්සර හිටියා වගේ සාමකාමීව ඉන්නවා. කලින් මං හිටියා වගේ. ඒ තරමට මාර ප්‍රෙෂර් එකක් මගේ ඔළුවේ තිබ්බා. ඒක ඇත්තටම නිදහස් වුණා. ඇත්තටම මං ක්‍රිස්තියානි ආගමේ චාරිත්‍ර වාරිත්‍ර ඒ දේවල් කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඒ වුණාට අපි මෙතන ඉන්න ටිකට බාර ඔප්පු කරන්න කියලා මෑණියන්ට සාරයන් දවුවා 3ක් විතර. අපි ඒ හැම අවස්ථාවකම ගිහිල්ලා බැලුවා. ඒක මාරම ලස්සන විදිහක් ඒ බාර ඔප්පු කරන විදිහත්. ඇත්තටම මම මේ ආගමේ අඩුම ගානේ යාඥා කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඒ වුණාට හිතේ තියෙන හැමදේම කියනවා කියන තැන මම මාර විදිහට නිදහස් වුණා. ආයෙම මම ඔයාලට මාකුඹුරේ ඉඳන් කොහොමද මෙතෙන්ට එන්නේ කියන එක කියන්නම්. මාකුඹුරේ ස්ටෑන්ඩ් එකෙන් අපි ගන්න ඕනේ මීගමුව බස් එක. මීගමුව බස් එක උදේ 6:00 ඊටත් කලින් ඉඳන් තියෙනවා. අපි 6:00 බස් එකේ තමයි ආවේ. එතනින් මීගමුව බස් එක අරගෙන අපි මීගමුවටම එන්නේ නැහැ. මීගමුවටම ආවොත් එහෙම අපිට හලාවත බස් එක ගන්න වෙනම රූට් එකකට යන්න වෙනවා. ඒ හින්දා 18:90 කියලා තියෙනවා බහින්න හෝල්ට් එකක්. එතනින් බැස්සාම හලාවත බස් එක අපිට එතනින්ම ගන්න පුළුවන්. හලාවත බස් එක අරගෙන හලාවත බස් එකෙන් ගිහිල්ලා අපි බහින්න ඕනේ මාරවිල හන්දියෙන්. මාරවිල හන්දියෙන් බැස්සාම වොච් ටවර් එකත් එක්කම කියන බස් එකෙන් බහැලා ඉස්සරහට යද්දී වම් අත පැත්තට යන පාරක් තියෙනවා වොච් ටවර් එක ඉස්සරහින්ම. ඒ පාරේ හැරෙනකොට මෙතන ත්‍රිවිල් පාක් එක තියෙනවා. ඒ ත්‍රිවිල් පාක් එකේ තියෙන ත්‍රිවිල් එකට නැග්ගහම ඒගොල්ලෝ දන්නවා කොහෙටද ගිහින් දාන්න ඕනේ කියලා. අපි යාළුට කියන්න ඕනේ නැහැ මෙතෙන්ට ගිහින් දාන්න කියලා. ඒගොල්ලෝ අපිව ගිහිල්ලා දානවා. එයාලා එක්කන් ගිහින් අන්තිම නැවතුම විදිහට මාරවිල කුරුස පල්ලිය ගාවෙන් තමයි අපිව දාන්නේ. එහෙනම් අද දවසට මගේ ගමන ඉවරයි. thank you ඔයගොල්ලෝ හැමෝටම අහගෙන හිටියට.